සූමාකට් එක දාගත්තා වගේ නෙමෙයි මිස්ටර් රුවන්. දැන් මේ අපිට කවුන්ට් පැත්ත බැලන්ස් කරගන්න හැටි ඉගෙන ගන්න ඕනේ. නැත්නම් වැඩේ ඔක්කොම ඉවරයි. හරියට හරි. දාගත්ත සුපර් මාකට් එක ගානට කවුන්ට් පැත්ත බැලන්ස් කරගෙන යන්නේ කොහොමද අපි? ඉස්ලාමාශී අපේ ඉලක්කයට ඉලක්කමක් තියෙන්න බෑ. ඉලක්කයක් තියෙනවා ඒකට ඉලක්කමක් තියෙනවා. අනිවාර්යයෙන්. එතකොට දැන් මේ සුපර් මාකට් කරනකොට Taman දැනගන්න ඕනේ Taman කීයටද භාණ්ඩ මිලදී ගන්න. ඒක අති වැදගත්. මම ඒක තමයි කිව්වේ එතන අර අමතර කොමිස් ගන්න පුද්ගලයෝ සිටින්නට බෑ. පුළුවන් තරම් අඩුම තැනින් තමයි අපි මිලදී ගන්න ඕනේ. අන්න ඒකයි මම කිව්වේ මේ ලංකාවේ සිල්ලර ව්‍යාපාර ඔක්කොම එකට එකව වෙන්න ඕනේ කියලා. කුඩා හා මධ්‍යම පරිමාණ ඒක අති වැදගත්. ඒකට ඒගොල්ලන්ට පුළුවන් එකට පර්චේසින් කරන්න. එකට භාණ්ඩ මිලදී ගන්න. ඒකට හැමෝටම ඒ අඩු ගානට හම්බ වෙනවා. අපි හිතමු අපි ගන්න ගාන දන්නවයි කියලා එනවා. අපි විකුණන ගාන ලංකාවේ තියෙනවා. උපරිම සිල්ලර මිලක්. ගොඩක් භාණ්ඩවල ඉතින් උපරිම සිල්ලර මිලක් තියෙනවා නම් ඒකටනේ අපිට විකුණන්න පුළුවන්. හැබැයි කස්ටමර්ට යම්කිසි ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් අපි දැනගන්න ඕනේ කීයටද අපි ගන්න කීයටද අපි විකුණන්නේ. ඒ අතර කොපමණ ප්‍රමාණයක් මේ භාණ්ඩෙන් ඩිස්කවුන්ට් එකක් කස්ටමර්ට දෙන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි අපි විකුණන භාණ්ඩ විකුණන දේවල් වල තියෙන්න ඕනේ දේවල්. හැබැයි ඒ වගේම අපේ පිරිවැයක් තියෙනවානේ. අපේ වියදම් තියෙනවා. ඒ වියදම් මොනවද කියලා අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. එතකොට අපි දන්නවා ඔන්න උඩින් මෙච්චර සේල් එකක් අපිට එනවා. මෙච්චර දල ලාභයක් අපිට එනවා. මෙච්චර වියදම් ප්‍රමාණයක් අපිට තියෙනවා. ඔන්න අන්තිමට මම ශුද්ධ ලාභය මෙච්චරක් උපයනවා. ඉතින් ඕක කටින් කියනකට වඩා ලේසි හරියමං IT සිස්ටම් එකක් දාගත්තා. මොකද IT නැතුව හරියමං පද්ධතියක් නැතුව ඒ කියන්නේ IT පද්ධතියක් නැතුව යන්න බෑ මේ ගමන. එතනදී තමයි හරි දත්ත අපිට එන්නේ. එතකොට එතනින් තීරණ ගන්න හරි ලේසි. ඒක අති වැදගත්. සුපර් මාකට් එකක් දානකොට. දැන් හැමදේම ඩිජිටල් වෙලා තියෙනකොට ඒ පැත්තත් පොඩ්ඩක් ඩිජිටල් වෙන්න ඕනේ. ඩිජිටල් වෙන්න ඕනේ. අනිත් එක අර මං කියවන්නේ ඉලක්කයට ඉලක්කමක් දාන්න ඕනේ කියලා. ඒක සුපර් මාකට් එකේ මැනේජර් හෝ අයිතිකරු විතරක් ඔළුවේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒක සෑම සියලු සේවකෙක්ටම යන්න ඕනේ. අද අපේ ඉලක්කය මේකයි. මාසෙට ඉලක්කය මොනවා වුණත් දැන් දෛනික ඉලක්ක දාන්න ඕනේ. දවසේ ටාගට් එකක් තියාගන්න ඕනේ. දවසේ ටාගට් එක මෙච්චරයි. මෙච්චර අලවියක් අපි කරනවා. ඒක ස්ටාෆ් එක පුළුවන් තරම්. නිතරම අපි බලන්න ඕනේ කීයද සේල් එක කරලා තියෙන්නේ කියලා. තව මෙච්චරක් අඩු වෙන තව පොඩ වැඩිපුර විකුණන්න ඕනේ. අන්න ඔය ගැම්ම තියෙන්න ඕනේ මේ අලවි වල සලක නැත්තම් අර ඒ ගැම්ම නැතුව ඒ ස්ටාෆ් එකේ හයිය නැතුව ඒක නිකන් හරියට පාළුවට ගිය කාන්තාරයක් වගේ. මොකද ඊළඟ දවසේ බල්ල වැඩක් නැහැ නේ අපි කීයක් බිස්නස් කරාද කියලා. ඒක අති වැදගත්. දවසේ ටාගට් එකට තමයි යන්න ඕනේ. දැන් ඩේලි ටාගට්. ඩේලි ටාගට්. රයිට්.